අදත් අපි ඇවිල්ලා ඉන්න ඕන ලස්සන মাল্ටි කලර් සාරි සෙට් එකක් අරගෙන. মাল্ටි කලර් සාරිස් කිව්වහම ඔයගොල්ලෝ දන්නවා අපි মাল্ටි කලර් එකේ white සාරි එකකුයි black එකෙන් කරන සාරි එකකුයි දෙකක්ම තියෙනවා. ඉතින් මට දැන් අද කිව්වා මේ දෙකම මේ සාරි ගොඩේ තියෙනවා කියලා. ඉතින් මේ සාරි එකේ අපේ මේ හෙඩ් පීස් එකට ඇතුලේ චූටි මල් වැටිච්ච ඩිසයින් එකක්. මේක මේ white মাল্ටි කලර් සාරි එකක්. ඒ වගේම අපේ ඇඟ වටේට එතන හරියට චූටි ඩොට් එකක් ගිහලා මේක සම්පූර්ණයෙන්ම মাল্ටි. ඒ කියන්නේ ෆුල් মাল্ටි එකක්. සමහර ඒවා අපේ තියෙනවා කලර්ස් 3ක් 4ක් විතරයි තියෙන්නේ. නමුත් මේකේ අර මම අර වෙනදර කියන්නේ කලර්ස් 10ක් විතර තියෙනවා කියලා. අන්න ඒ වගේ සාරි එකක් මේක. මේ හැම සාරි එකක්ම අපි දැන් ඉස්සර මේ වගේ සාරි එකක් එක අපි ඕගොල්ලන්ට ප්ලේන් සාරි ජැකට් පීස් එකක් දුන්නා. හැබැයි දැන් අපි එහෙම කරන්නේ නැහැ. ඕගොල්ලන්ට සාරි ජැකට් එකක් මේ සාරි එකෙන්ම තමයි තියෙන්නේ. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් දැන් අපි මේ විදිහට දැන් මේක සාරි ජැකට් එක තියෙන්නේ. ඕනේ නම් ඕගොල්ලන්ට පුළුවන් හෙඩ් පීස් එකේ තියෙන ඩිසයින් එක පැති මීටර් එක කඩාගෙන සාරි ජැකට් එකට ගන්න. එහෙම නැත්නම් මේකටම මැච් වෙන්න ඕගොල්ලෝ ළඟ තියෙන ප්ලේන් කලර් සාරි ජැකට් එකක් අඳින්න. එහෙමත් නැත්නම් බ්ලැක් සාරි ජැකට් එකකුත් ඕනම කෙනෙක් ළඟ තියෙන නිසා බය නැතුව අඳින්න පුළුවන්. ඉතින් ඒ සාරි එකක් වෙන මේ අපේ මේ තියෙන්නේ ඒ කලින් පෙන්වුවේ white multi color එක දැන් තියෙන අර මං වගේ black multi color සාරි එකක්. මේකේ කලර්ස් ඔක්කොම තියෙන එකක්. මේ හැම එකක්ම 5950ක් වෙන්නේ. ඒතර මේ සාරිය කියවන්න දැන් අරකේ සම්පූර්ණයෙන්ම මල්ටි කලර් එකම තිබුණානේ. මේකේ ලස්සනට බ්ලැක් කලර් එකෙන් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවා. මේ මම කිව්වා ඉස්සෙල්ලා මේ හැම සාරි එකක්ම යාර 7ම. ඒ කියන්නේ මීටර් 6මාරම තියෙනවා. ඉතින් මේ හැම සාරි එකක්ම ඔයගොල්ලෝ දන්නවා මීටර් 6මාරක් යාර 7ක් තියෙනවා මේකක්. ඒක නිසා රුපියල් 5950ක් වගේ ගාණක් තමයි වෙන්නේ. ඒතර මේ සාරි එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඩොට් බබල්ස් තමයි අපේ ප්ලීට්ස් වලට එන්නේ. මේ සාරි එකේ ජැකට් පීස් එකට මෙන්න මේ විදිහට බ්‍රෂ් එකෙන් කරපු ලයින්ස් වගේක් තමයි තියෙන්නේ. අවුරුද්දෙන් පස්සේ වීඩියෝස් දෙකක් තුනක් කරා වැඩි කරේ නෑ මේ පාර. නිමාඩුවෙන් ඉන්නේ තාම ඒක නිසා. දැන් මේ තියෙන්නේ white color එකේ multi color සාරි එකක්. ඒ සාරි එකෙත් මේ තියෙන්නේ ලස්සනට nude colors ටිකක් තියෙනවා ඒකේ. අතරම bright නැහැ. හැබැයි හරි ලස්සනයි ඉතින්. ඇයි දන්නවද? දැන් සමහර අය ඉන්නවනේ charm එකට අඳින්න එහෙම ආසයි. ඒ අයට ඒ විදිහට තියෙනවා. මේ සාරි එකේ අපි මේ තියෙන අපේ ප්ලීට්ස් වලට එන හරිය අපේ ඩොට් ලයින්ස් වගේ ඩොට් ලයින්ස් තමයි අපේ ඇඟ වටේ එතන හරියට තියෙන්නේ. ඒතර මේ සාරි එකේ මේ විදිහට මේ සාරි එකෙන් තමයි මෙන්න මේ විදිහටම තමයි මේකේ ජැකට් පීස් එක එන්නේ. අර මම කිව්වා වගේ ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ ආසම කරන සාරි ජැකට් එකක් මේ සාරිස් වලට අඳින්න. ඊළඟට තියෙන්නේ black multi color සාරි එකක්. black and white එහෙම තියෙන්නේ. මේ සාරි එක සාමාන්‍ය අපි කැන්ඩියන් එකකට වගේ ඇඳලා මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඉන්දියන් ඇඳුත් මේ මල මෙන්න මේ වගේ එනවා. එතකොට මම ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ කැන්ඩියන් අඳින්න ඇත්තටම දන්නේ නැහැ. මම ඒක ඉගෙන ගන්න උත්සාහ කරලත් නැහැ. මේ සාරි එකේ දැන් මම අපේ ප්ලීට්ස් වලට ඇවිල්ලා තියෙන ඩොට් ලයින්ස්. දැන් ඔයගලන්ට පුළුවන් අද මම සාමාන්‍යයෙන් මෙහෙම මම මතක හිටියේ මෙහෙම වීඩියෝ එකක් කරලා නැහැ. ඒ කියන්නේ white ඒවයි black ඒවයි දෙක එකට කරපු එකක් මට මතක නෑ. මම එහෙම එකක් කළා කියලා. දැන් අද ඔයගලන්ට white එකද ගන්න black එකද ගන්න කියලා තීරණය කරන්න පුළුවන්. දැන් මේක මට පේන විදිහට එහෙම තමයි තියලා තියෙන්නේ මට සාරි පැක් එක. ඒ කියන්නේ white සාරි එකයි black සාරි එකයි. එතකොට දැන් ඔයගලන්ට white සාරි එක දැන් ඉස්සෙල්ලා black එකක්. දැන් මේ white multi color සාරි එකක්. මේකක්ද ගන්න අරකක්ද ගන්න කියලා වීඩියෝ එක බලනකොට ඔයගලන්ට තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ හැම සාරි එකක්ම වෙන්නේ 5950ක්. මේ හැම සාරි එකක්ම හරිම ලස්සන සාරි. මම දැක්ක අපේ page එකේ තියෙනවා. මමත් එතකොට තමයි ෆොටෝස් දකින්නේ. මොකද මම නෙමෙයි ඒක ඇත්තටම මේ ඒක ගැන බලා ගන්න කෙනා වෙන කෙනෙක් නේ. ඒක නිසා ඉතින් ඒ සාරිස් මම දැක්ක වෙඩින්ග්ස් වලට ඇඳලා තියෙනවා. සමහර ටීචර්ස්ලා මේ black multi color සාරිස් ඉස්කෝලේට එහෙම ඇඳගෙන ගිහලා තිබුණා. හරිම ලස්සනයි ඒ වගේ සාරිස් ඇඳගෙන ගියාම. ඉතින් ඔයගොල්ලන්ට ලස්සනට අඳින්න වගකීමක් තියෙන විදිහට අඳින්න සේසත බතික් එකේ අපි සේසත බතික්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඉතින්. ඉතින් සේසත බතික් ආයතනයේ multi color සාරියක් ඒ වගේම white sarees black sarees ඕන එකක් තියෙනවා. unique sarees. මම ඒ උනාට අද මේ කරන්නේ ඔයගොල්ලන්ට මේකක් දැන් මේ කැන්ඩියන් එකකට වගේ මෙන්න මෙහෙම හෙඩ් පීස් එකකට ගන්න පුළුවන් ඩිසයින් එකක්. ඒක නිසා ඔයගලන්ට අද කරන සාරි ඩිසයින් එක ගැන මම කියන්නේ ඇත්තටම දැන් අද ඔයගලන්ට තීරණය කරලා මම black සාරි එකක්ද ගන්නේ white සාරි එකක්ද කියලා
ඉතින් මේ සාරිස් මොඩල් දෙකම එකම පැක් එකට ඇවිල්ලා තියෙන එකත් හොඳයි. මොකද දන්නවද? එතකොට දැන් කාට හරි කෙනෙක්ට ගන්න මොන එකද කියලා හිතන්න දැන් දෙයක් නැහැනේ. දැන් දෙකම එක විදිහට තියෙනවා. මම white එකක් නම් white එකක්, black එකක් නම් black එකක් දෙකක්ම ගන්නවා. දෙකම වුණත් ගන්න පුළුවන්. එහෙම ගන්න අයත් ඉන්නවා. එක සාරි එකක් ගන්න ඇවිල්ලා සාරිස් දෙකම ගත්ත අයත් ඉන්නවා. ලස්සනයි නේද දෙකම දෙවිදිහක්නේ කියලා ඉවර වෙලා. මොකද ඉතින් සාරිස් අඳින අයට සාරිස් තියෙන්න ඕනේනේ ගොඩක්. ඒ ඉතින් ලස්සනට ඇඳගෙන යන්න. එහෙම ලස්සනට ඇඳගෙන ගියාම නේද ඔයගොල්ලෝ දිහා දැන් ටීචර් කෙනෙක් වුණොත් ළමයි එහෙම ලස්සන ටීචර්ගේ සාරි එක ලස්සනයි කියලා එහෙම කියන්නේ. ඉතින් ටීචර්ගේ සාරි එක ළමයි විතරක් නෙමෙයි. අනිත් ස්ටාෆ් රූම් එකේ ඉන්න ටීචර්ස්ලා පාරේ යනකොට ස්කූල් බස් එකේදී දකින්න අය ඕන කෙනෙක් ඉතින් ලස්සනයි කියන ඒ වගේම ඔෆිස් අදින අයට ඒ වගේම තමයි. මේ සාරි එක මල්ටි කලර් white සාරි එක. මේකෙත් මෙන්න මෙහෙම පුංචි ඩොට් එකක් ගිහිල්ලා තියෙනවා මේකට. ඒතර අපේ ප්ලීට්ස් ටික මේ වගේ එනවා. අපේ ජැකට් පීස් එකෙන්නේ මෙන්න මේ විදිහට. හැබැයි මේක සාරි එකකටවත් සාරි ජැකට් මහන්න නැතුවත් අඳින්න පුළුවන්. ඊළඟට තියෙන්නේ අර කිව්වා වගේ ලස්සනට පෙළ ගැස්ම නම් තියෙනවා. මේක අර කිව්වා වගේම black multi color සාරි එකක්. මේ සාරි එකේ මෙන්න මේ විදිහට අපේ multi color design එක මේ විදිහට අපේ ඇඟ වටේට එතෙන්ට තියෙනවා. ඒ වගේම මේ සාරි එකේ pleats ටිකට අපේ dot lines ඇවිල්ලා ජැකට් පීස් එක brush design dot design එකෙන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ හැම සාරි එකක්ම ඉතින් අපේ වීඩියෝස් බලන අය නම් දන්නවා. අපි කලින් කියලා දෙනවා උනට ඉතින් අලුතෙන් කවුරු හරි දැන් බලනවා නම් එයාටත් බලා ගන්න ඉසයි කියන්නේ. මේ හැම සාරි එකක්ම අඟල් 47ක් උසයි. ඒ වගේම මීටර් 6මාරක්. ඒ කියන්නේ යාර 7ක්. යාර 7ක් වෙන්න මේ සාරි එකේ පළල දිග තියෙනවා. උස අඟල් 47ක් තියෙනවා. ඒ වගේම මේ සාරීස් මේකත් black multi color සාරි එකක් ඉස්සලා වගේම මේ සාරීස් හැම එකක්ම 100%ක්ම cotton ready. ඒ කියන්නේ මේ එකක්වත් print කරපු ඒවා නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම සමහර වීඩියෝස් වලදී කියලා තියෙනවා අපේ batik කරන හැමෝම වෙනුවෙන් මේ batik වලටයි Indian print එකටයි රැවටෙන්න එපා. ඇත්තටම business කියන ඒවා කවුරු වුණත් ජීවත් වෙන්න කරන්න ඕන දේවල්. ඒක නිසා අපිට කාගේවත් business එකකට ඇඟිල්ල දික් කරන්න බලපෑමක් කරන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් රැවටෙන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ කවුරු හරි නොදැන ගිහිල්ලා batik සරණක් අරගත්තොත් හරි සාරි එකක් අරගත්තොත් හරි ඉන්දියන් print එකක් ඒක ගොඩාක් වෙලාවට 100%ක් cotton ready නෙමෙයි. ඒවා polyester mix රෙද්දකට තමයි ඒවා කරන්නේ. ඒකයි ඒ print එකක් නිසා තමයි ගොඩාක් අඩුවට ඒවා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි අපිට ඉතින් අඩුවට දෙන්න බැරි. ඔයාලා දන්නවා සමහර අය දන්නවා දැන් අපේ page එකේ මේ වීඩියෝස් යනවා. මොකද මේ හැම එකක්ම මේ දැන් මේ චූටි මල සුදු පාට රෙද්දේ චූටියට ඉටි වලින් කරලා ඉවර වෙලා තමයි multi color dyes ටික දාලා ආපහු ඒ ඔක්කොම වහන්න ඕනේ අපි ඉටි වලින්. ඒතකොට මේ හැම ලොකු process එකක් තියෙනවා මේ ශ්‍රී ලංකන් batik. ඒ කියන්නේ මේක දේශීය හස්ත කර්මාන්තයක්. ඉතින් මම ඉස්සර ඕගොල්ලන්ට කියලා තියෙනවා අදත් ඕගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ මේ sarees අරගෙන සාරි එක ලස්සනට අඳින එක විතරක් නෙමෙයි රටේ කර්මාන්තයකට අතහිත දුන්නා වෙනවා. ඒ වගේම අපේ ළඟ අපිට සේවය කරන අයගෙත් ඒ පවුල් නඩත්තු වෙන්න ඕගොල්ලන් මේ සාරිස් ගන්න එකෙන් ලොකු පිටුවහලක් වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ තීරණය කරනවා. අපිට එහෙම තීරණ වෙනස් කරන්න කියන්න බෑනේ නේද? ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ ලස්සන batik ශ්‍රී ලංකන් batik සාරි එකක් අඳින්නේ නැත්නම් ඉන්දියන් print එකක්ද කියලා. ඉතින් ඕගොල්ලෝ ආසම කරන සාරි එක ඉක්මනටම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන WhatsApp හරි Messenger හරි එවන්න. ස්තුතියි.